අදත් ආදරෙන් පිළිගන්න මගේ යාළුවෝ හැමෝම ටෙක් විත් පසුදු YouTube channel එකට. අද මම කියලා දෙන්නනේ Canva series එකෙන් පොඩි තවත් වීඩියෝ එකක්. මේක intro වීඩියෝ එකක්. හැමෝටම ප්‍රශ්නයක් කළා තියෙන අලුතෙන් content creator ප්‍රශ්නයක් කළා තියෙන කොහොමද YouTube intro videos හදන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝෙන් කියලා දෙන්නේ. හරි. අපි යන් යන වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලා Google එකේ නැත්නම් Chrome එකේ හරි සර්ච් කරගන්න Canva කියලා. සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ උඩින්ම link එක click කරාට පස්සේ ඔයගොල්ලෝ automatically Canva software එකට ඇතුළත් වෙනවා. හරි. Canva software එකට ඇතුළත් වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් මේ උඩින් තියෙන text bar එක ඔයාලා search කරගන්න ඕනි YouTube intro videos කියලා වෙලා. හරි. එහෙම search කරාට පස්සේ ඔයාලා මෙන්න වගේ result ගොඩක් පල්ලෙහාට පෙන්නනවා. මෙතෙන්ද ඔයාලා කැමති result එකක් තෝරගන්න පුළුවන්. ඔයාලට කැමති හිතන විදිහට ඔයාලට කස්ටමයිසේෂන් කරගන්න පුළුවන් මේකක් තෝරගෙන ඉවරලා ඔයාලට හිත යන ඔයාලා කැමති දෙයක් මෙතනින් තෝරගන්න පුළුවන්. මෙතන සමහරක් intro videos pro version එක ගන්න තියෙනවා. මම අද කතා කරන්නේ pre version එකනේ. අපි බලමු pre මොනවද ගන්න තියෙන YouTube intro videos කියලා වෙලා. හරි. මෙන් පල්ලෙහාට යද්දි මේ වගේ ගොඩක් intro videos තියෙනවා. මම මෙතන එකක් තෝරගන්නවා. මේක මෙහෙම open කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතනදී ඔයාලට මේක කැමති විදියට මේක කස්ටමයිසේෂන් කරගන්න පුළුවන්. ඔයාලට ඕන ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා අලුත් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න පුළුවන්. නැත්නම් මොකක් හරි සවුන්ඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ ලෝගෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. channel එකේ ලෝගෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් මේ intro video එකේ ඔයාලට ටෙක්ස්ට් එකක් හරි මොකක් හරි කැමති දෙයක් මෙතනට ඇතුළත් කරගන්න පුළුවන්. ඔයාලට වෙනවද මේ intro video එකේ පල්ලෙහාන් තියෙන පොඩි edit කරන්න වගේ පොඩි option එකක් අපිට දීලා වෙලා. මෙතන මම විතර වෙනස් කරගන්නවා welcome to my YouTube channel කියලා අර ටෙක්ස්ට් එක මම වෙනස් කරගන්නවා. නැත්නම් මේක මේ විදිහට අපිට හදාගන්න වෙන අපිට කැමති විදිහට මේක හදාගන්න තියෙන්නේ. ඔයාලට ඕන විදිහට මේක කස්ටමයිසේෂන් කරගන්න පුළුවන්. හරිද? මෙතන ඔයාලගේ මොකක් හරි ඉෆෙක්ට් එකක් ඇඩ් කරලා නැත්නම් ඉෆෙක්ට් එක රිමූව් කරලා ඉවරලා නැත්නම් ටෙක්ස්ට් එක රිමූව් කරලා නැත්නම් ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරලා ලස්සනට ලෝගෝ එකක් එහෙම ඇඩ් කරලා ඔයාලට කැමති විදිහට ඔයාලට මේ YouTube intro video එක ලස්සනට හදාගන්න පුළුවන්. හරි. දැන් අපේ මේ වැඩේ ගොඩක් දුර සාර්ථකයි. ගොඩක් දුර කියන්නේ සම්පූර්ණයෙන්ම සාර්ථකයි. මම මේ පොඩි දෙයක් කියලා දුන්නේ. ඔයාලට මෙතන ඔයාලට කැමති ඔයාලා knowledge එක ගන්න ඔයාලට කැමති විදිහට මෙතන ඔයාලට මේක කස්ටමයිසේෂන් කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ intro video එක දැන් හදලා ඉවරයි. අපිට දැන් මේක තියෙන අපේ ෆයිල් වල ඩවුන්ලෝඩ් කරගන්න. කොහොමද ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්නේ? ඔයාලට පේනව නේද මෙන්න මේ දකුණු අත පැත්තේ share කරලා පොඩි icon එකක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරන්න. ඒක එකපාරක් ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ වම් අත පැත්තේ download කියන icon එක උඩ එකපාරක් ක්ලික් කරන්න. එතන ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනට එක් කරගෙන යනවා. මෙතෙන්ද ඔයාලා මේ දම් පාටින් පේන යටින් තියෙන download කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරාම ඔයාලට පේනවා මේක යටින් පහලින් automatically download වෙනවා. ඔයාලා download කරලා බලා ගන්න පුළුවන් මෙතන මේ අපේ profile icon එකට එහා පැත්තෙන් download icon එක ක්ලික් කරලා ඉවරලා මේක අපේ file වලට download වෙලා නැද්ද කියලා ඉවරලා. හරි. මේක තමයි Canva series එකේ දෙවෙනි වීඩියෝ එක. මම පළවෙනි වීඩියෝ එක දාලා තියෙනවා කලින් කොහොමද Canva හරහා YouTube thumbnail එකක් හදාගන්න කියලා. මම මේක වැඩිකරම ફોකස් කරන්නේ අලුතෙන්ම YouTube එකට ඇතුළත් වෙන content create ලා වෙනුවෙන්. සමහරක් කට්ටිය දැනගෙන ඉන්නවා සමහරක් කට්ටිය නොදැනගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වුණොත් ඒගොල්ලෝ මහන්සි අපරාධේ. ඒ නිසා මම මේ වීඩියෝස් කරන්නේ. මම අර පළවෙනි වීඩියෝ එක මේ description එකේ මේක pin කරලා තියන්න. නැත්නම් පළවෙනි comment එකේ හරි pin කරලා දාලා තියන්න. හරි. එහෙනම් අදට වැඩේ ඉවරයි. තවත් Canva series එකේ වීඩියෝ ගන්නවත් තියෙනවා. මම ඒක අදහෙටම YouTube එකට අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලෝ බලා ගන්න. ඔයාලා දැම්ම මාව subscribe කරලා නැත්නම් දැම්ම කියලා පහළ තියෙන subscribe button එකට click කරලා පොඩි support එකක් දෙන්න. ආයෙ bell icon එක all කරලා තියන්න. මොකද මේ වගේ මම තවත් දාන interesting videos ඔයාලට බලා ගන්න පුළුවන් නම් ඔයාලා එසෙනින් ඔයාලා ළඟට ගෙන්න ගන්න ඕන නම් bell icon එකත් all කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like එකකුත් දාන්න අමතක කරන්න බා. තවත් යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ share කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න.